අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ වෙල්කම් පේපර් 4 කියන පාර්ට් එකට අදාළ සාකච්ඡාව. මේ වෙනකොට අපි වෙල්කම් පේපර් 1 2 3 කියන ප්‍රශ්න පත්‍ර වලට අදාළව වීඩියෝස් YouTube ඔස්සේ ඔයාලට ලබා දීලා අවසන් කරලා තියෙනවා. අද වෙල්කම් පේපර් 4ට අදාළ වීඩියෝ එක තමයි ලබා දෙන්නේ. මේ සෑම වීඩියෝ එකක්ම බලලා ඒවට අදාළ විවරණය ලියලා අවසන් කරගන්න ඕනේ. හරි. ප්‍රශ්න අංක 1 වෙල්කම් පේපර් 4 ප්‍රශ්න අංක 1 ඒකේ සමහර විට ඔයාලට හම්බෙච්ච පේපර් එකේ වෙල්කම් කියලා තියෙන තැන පුංචි printing mistake එකක් වෙලා ඇති double L type වෙලා තියෙන එක correction කරගන්න පොඩි printing mistake එකක්. ප්‍රශ්න අංක 1 සජීව පදාර්ථයේ බහුලවම පවතින මූලද්‍රව්‍ය වනුයේ. පුතේ ඔය ප්‍රශ්නේම අපි මීට කලින් papers දෙක තුනකම කතා කරලා තියෙනවා. සජීව පදාර්ථයේ ජීවි දේහයක් ගත්තාම වැඩිපුරම අඩංගු වෙන්නේ ඔක්සිජන්. ඔක්සිජන් 65% අන්තර්ගත වෙනවා. ඒ වගේම කාබන් පුතේ 18%ක් අන්තර්ගත වෙනවා. ඊට අමතරව අන්තර්ගත වන මූලද්‍රව්‍ය තමයි කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන් වගේ කට්ටිය. ඊට අමතරව කලින් ප්‍රශ්න පත්‍රවලත් අපි කතා කරලා තියෙනවා සංයෝග ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියලා. ඔය අතරේ කාබනික සංයෝග කියලා කියන්නේ කාබන් අඩංගු වෙන සංයෝග වලට අපි කිව්වා කාබනික සංයෝග කියලා. ඒ වගේම කාබන් අඩංගු නොවන සංයෝග වලට කිව්වා අකාබනික සංයෝග කියලා. මේ සියල්ල අපි මේ වෙනකොට කතා කරලා අවසానයි. එහෙමනම් සජීව පදාර්ථයේ බහුලවම පවතින මූලද්‍රව්‍ය තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ඒ විවරණය ඇතුළේ ලියවෙන්න ඕනේ ඔක්සිජන්, කාබන් සහ නයිට්‍රජන්, හයිඩ්‍රජන් ඒවා තියෙන ප්‍රමාණ සහ ඒවා එකතු වෙලා හැදෙන සංයෝග කාබනික, අකාබනික කියලා වර්ග දෙකකට බෙදෙනවා. කාබනික කියන්නේ මොනවද? අකාබනික කියන්නේ මොනවද කියලා ඒ විවරණය ඇතුළේ ලියවෙන්න ඕනේ. හරි. ප්‍රශ්න අංක 2 පත්‍ර අග්‍රස්ථයේ මිය යාම කවර මූලද්‍රව්‍යයක ඌනතා ලක්ෂණයක්ද කියලා අහනවා. ප්‍රශ්න අංක 2 අහන්නේ ප්‍රශ්න අංක 2 අහනවා පත්‍ර අග්‍රස්ථයේ මිය යාම කවර මූලද්‍රව්‍යයක ඌනතා ලක්ෂණයක්ද කියලා. බලන්න කැල්සියම්, පොටෑසියම්, අයර්න්, සිංක්. පත්‍ර අග්‍රස්ථයේ මිය යාම කැල්සියම් වල ඌනතා ලක්ෂණයක්. එතකොට ඒ ප්‍රශ්නෙට අදාළව සම්පූර්ණයෙන්ම khනිජ ලවණ සහ ඒ khනිජ ලවණ නිසා ශාකවල ඇතිවන ඌනතා ලක්ෂණ ගැන වගුව සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊළඟට ප්‍රශ්න අංක 3ට අපි යනවා. පරමාණු ක්‍රමාංකය 19ක් වූ X නම් මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අහනවා. X කියලා මූලද්‍රව්‍යයක් තියෙනවලු. මේ X කියන මූලද්‍රව්‍යයේ පරමාණු ක්‍රමාංකය 19ක් ලු. මේ X ගේ පරමාණු ක්‍රමාංකය 19ක් නම් දරුවෝ අපි දන්නවා පරමාණුක ක්‍රමාංකය සමාන වෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාවට. ඒ වගේම ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. පරමාණු ක්‍රමාංකය 19ක් නම් ප්‍රෝටෝනත් 19යි. ප්‍රෝටෝන 19යි නම් ඉලෙක්ට්‍රෝනත් 19ක් තියෙනවා. එහෙමනම් ඉලෙක්ට්‍රෝන 19ක් තියෙනවා කියන්නේ අපි දන්නවා ශක්ති මට්ටම් 4ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මූලද්‍රව්‍ය පරමාණුවක ශක්ති මට්ටම් 4යි KLMN කියලා. එතකොට මේ ශක්ති මට්ටම් 4 පළවෙනි එකේ 2යි, ඊළඟ එකේ 8යි, ඊළඟ එකේ 8යි, ඊළඟ එකේ 8යි විදිහට තමයි පිටන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තහම පළවෙනි ශක්ති මට්ටමේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 19ක් තියෙනවනේ. 19න් පළවෙනි එකට දාන්න පුළුවන් 2යි. 19න් 2ක් දැම්මහම තව 17ක් ඉතුරුයි. ඊළඟ එකට දාන්න පුළුවන් 8යි. 8ක් දැම්මට පස්සේ තව 9ක් ඉතුරුයි. හරි. ඔක්කොම තිබ්බේ 19යිනේ. 2යි 8යි 10යි තව 9ක් ඉතුරුයි. ඊළඟ ශක්ති මට්ටමට 9ම දාන්න බෑ 8යි. ඒකට 8ක් දැම්මම තව එකක් ඉතුරුයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එනවා 2 8 8 1 කියලා. හරි. ඊළඟට ප්‍රශ්න අංක 4. නිශ්චිත දිශාවක් ඔස්සේ වස්තුවක වෙනස් වීමේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව. අපි දන්නවා විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලයනේ. ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. එතකොට විස්ථාපනය බෙදීම කාලය කියන එක අපිට නිර්වචනය කරන්න පුළුවන්
විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව. විස්ථාපනය බෙදීම කාලය කියන එක අපිට නිර්වචනය කරන්න පුළුවන්. විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව. එහෙමනම් නිශ්චිත දිශාවක් ඔස්සේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ මොකක්ද? ප්‍රවේගය. එහෙනම් ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරි. ඊළඟට ප්‍රවේගය තමයි එහෙනම් උත්තරේ. ත්වරණය කියන්නේ මොකක්ද? ත්වරණය හොයන්නේ කොහොමද? ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලයනේ. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඒ කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙමනම් ත්වරණය කියන්නේ විස්ථාපනය නෙමෙයි ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ ප්‍රවේගය. ඊට පස්සේ මන්දනය. මන්දනය කියන්නේ පොතේ ත්වරණයේ ඍණ අවස්ථාව. මෙන්න මේ ත්වරණයේ ඍණ අවස්ථාවට අපි කියනවා ත්වරණයේ ඍණ අවස්ථාවට අපි කියනවා මන්දනය කියලා. ත්වරණයේ ඍණ අවස්ථාවට අපි කියන්නේ මන්දනය කියලා. හරි. එහෙමනම් බලන්න නිශ්චිත දිශාවක් ඔස්සේ වස්තුවක විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවට අපි කියනවා මොකක්ද එහෙනම්? ප්‍රවේගය කියලා. විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවට කියන්නේ ප්‍රවේගය කියලා. හරි. එහෙනම් ප්‍රශ්න අංක 4 උත්තරේ 2. ඒකට අදාළව මේ සියලු තියරි ඔයාගේ විවරණය ඇතුළේ ලියවිලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්න අංක 5 රයිබෝසෝම වල කෘත්‍ය මොකක්ද කියලා අහනවා. ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම සහ අසුරා තැබීම කරන්නේ කවුද? ගොල්ගි දේහ එහෙම නැත්නම් ගොල්ගි සංකීර්ණ. ඒ වගේම ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන්නේ කවුද? රයිබෝසෝම. ප්‍රෝටීන් පරිවහනය කරන්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකාව. ඔයාට මතක නම් රළු අන්තප්ලාස්මීය ජාලිකා රළු උනේ ඒව මත රයිබෝසෝම තැන්පත් වෙච්ච හින්දා. එතකොට රළු අන්තප්ලාස්මීය ජාලිකා තමයි ප්‍රෝටීන් පරිවහනය සිද්ධ කරන්නේ. ශක්තිය නිපදවීම. ශක්තිය නිපදවීමේ කාර්ය කරන්නේ මයිටොකොන්ඩ්‍රියම විසින්. එහෙනම් මයිටොකොන්ඩ්‍රියමේ කාර්යය තමයි දරුවෝ ස්වායු ශ්වසනය. කියන්නේ ඔක්සිජන් නැති විට සිදුවන ශ්වසනය මගින් ශක්තිය නිපදවීම. හරි. ඊළඟට එහෙනම් මේකේ අහන්නේ රයිබෝසෝම් වල කෘත්‍ය මොකක්ද? ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීම. ප්‍රශ්න අංක 6 ජීවී ලාක්ෂණිකයක් නොවන්නේ. අපි කතා කරලා තියෙනවා ජීවියෙකුගේ ජීවීභාවය. ඒ කියන්නේ ජීවී අජීවීභාවය තීරණය කරන ලක්ෂණ වලට කියනවා ජීවීන්ගේ ලාක්ෂණික කියලා. එතකොට ජීවීන්ගේ ලක්ෂණ තීරණය වෙන මෙන්න මේ ජීවීන්ගේ ලාක්ෂණිකයක් තමයි ශ්වසනය. ශ්වසනය කියන්නේ ජීවීන්ගේ ලාක්ෂණිකයක්. වර්ධනය. වර්ධනය කියන්නේ ජීවීන්ගේ ලාක්ෂණිකයක්. මේ සියල්ලම ඔයා විවරණයත් ශ්වසනය, වර්ධනය, බහිස්රාවය මේ ඔක්කොම විස්තර කරලා ලියන්න ඕනේ. බහිස්රාවය. බහිස්රාවය කියන්නේ ජීවීන්ගේ ලක්ෂණයක්. බහිස්රාවය කියන්නේ මොකක්ද? බහිස්රාවය කියන්නේ ජීවියෙකුගේ දේහය තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලදී නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම තමයි බහිස්රාවය කියලා කියන්නේ. එතකොට මේ බහිස්රාවය කියන්නේ මොකක්ද කියලා තවදුරටත් විස්තර කරලා ඔයාගේ මේ විවරණය ඇතුලේ ලියවෙන්න ඕනේ. ශ්වසනය කියන එක විස්තර කරලා විවරණය ඇතුලේ ලියන්න ඕනේ. වර්ධනය කියන්නේ මොකක්ද කියලා විස්තර කරලා මේ විවරණය ඇතුලේ ලියන්න ඕනේ. සංක්‍රමණය. පුතේ සංක්‍රමණය කියන එක ජීවීන්ගේ ලාක්ෂණිකයක් නෙමෙයි, ජීවීන්ට පොදු වෙච්ච ලාක්ෂණිකයක් නෙමෙයි. සංක්‍රමණය කියලා කියන්නේ එක තැනක ඉඳලා තව තැනකට යන එකනේ. එතකොට එක තැනක ඉඳලා තව තැනකට යන එක ජීවීන්ට පොදු වෙච්ච ලක්ෂණයක් නෙමෙයි. එහෙනම් ජීවී ලාක්ෂණිකයක් නොවන්නේ පුතේ සංක්‍රමණය. ජීවී ලාක්ෂණිකයක් නොවන්නේ සංක්‍රමණය. හරි. ප්‍රශ්න අංක 7ට එන්න. ප්‍රශ්න අංක 7 බලගෝර්ණයේ එකක මොනවද? එතකොට දැන් මේ වීඩියෝ එක බලාගෙන යද්දී ඔකේ බලාගෙන යන්න එපා. මැද්දේ නවත්තලා ප්‍රශ්න අංක දැන් අපි කතා කළේ 5නේ. 5ට අදාළ සියලුම විවරණ ඉවර කළා තමයි ලියලා ඉවර කළා තමයි 7 වෙනි ප්‍රශ්නේ බලන්නේ. 6 වෙනි ප්‍රශ්නේ 5 වෙනකම් එක ප්‍රශ්නයක් ඉවර කළා තමයි ඊළඟ ප්‍රශ්නේ විවරණය බලන්නේ. එතකොට මම දැන් මේ කරන්නේ ඔයාලට ප්‍රශ්නෙට උත්තරය ආපු විදිය පැහැදිලි කරනවා පමණයි. ඔයා තමයි තනියම මේකට විවරණය ගෙදරදී ලියන්නේ. උඩ විවරණය කියන්නේ අර කලින් කිව්ව විදිහට ශ්වසනය කියන එක හඳුන්වන්න විස්තර කරන්න. වර්ධනය කියන එක විස්තර කරන්න. බහිස්රාවය කියන එක විස්තර කරන්න. ඒ විදිහට අනික් උත්තර 3 පැහැදිලි විස්තරයක් ඒ ප්‍රශ්නට අදාළව ලියන්න ඕනේ. හරි.
අපි යනවා ප්‍රශ්නාංක 7 බලන්න. ප්‍රශ්නාංක 7 බලගූර්ණයේ එකක මොනවද කියලා අහනවා. පුතේ අපි සාමාන්‍ය වස්තුවක් මේ විදිහට මේසයක් උඩ තියලා එයාව ඉස්සරහට තල්ලු කරන්න නම් අපි බලයක් යොදන්න ඕනේ. මේ යොදන බලය මත තමයි මෙයා ඉස්සරහට යන වේගය තීරණය වෙන්නේ. හැබැයි ඔයා හිතන්න මෙන්න මේ වගේ දණ්ඩක් තියෙනවා 1 ලක්ෂයකින් විවර්තනය කරපු. දණ්ඩක් තියෙනවා 1 ලක්ෂයකින් විවර්තනය කරපු. මට මෙන්න මේ ලක්ෂය වටා මේ දණ්ඩ මෙහෙම භ්‍රමණය කරන්න ඕන. භ්‍රමණය කරන්න ලක්ෂ 3ක් තියෙනවා A, B සහ C කියලා. එතකොට මට මේ දණ්ඩ භ්‍රමණය කිරීමට වඩාත් පහසු වන්නේ මම ඔයාගෙන් අහුවොත් A ගෙන්ද B ගෙන්ද C ගෙන්ද කියලා දණ්ඩ භ්‍රමණය කිරීමට වඩාත් පහසු වන්නේ පොතේ C ගෙන්. ඒ කියන්නේ විවර්තන ලක්ෂයේ ඉඳලා ඈතට යන්න මෙයාව චලනය කරන්න අපිට වඩා ලේසි. එහෙනම් විවර්තන ලක්ෂයේ ඉඳලා අපි බලය යොදන තැනට තියෙන මෙන්න මේ ලම්බක දුර මත විවර්තන ලක්ෂයේ ඉඳලා බලය යොදන තැනට තියෙන ලම්බක දුර මත මෙයා භ්‍රමණය වන වේගය වෙනස් වෙනවා. එහෙනම් පුතේ මෙයා චලනය වීමට බලපාන පළවෙනි සාධකය තමයි මෙන්න මේ විවර්තන ලක්ෂයේ එහෙම නැත්නම් භ්‍රමණ ලක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුර බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුර. දෙවැනි සාධකය තමයි දරුවෝ මෙන්න මේ කෙළවරෙන් අපි යොදන බලයේ විශාලත්වය කොච්චරක්ද? ඒ කියන්නේ මම මෙතනින් නිව්ටන් 50ක් යෙදුවොත් මෙයාව කැරකැවෙන වේගයට වඩා නිව්ටන් 100ක් යෙදුවොත් කැරකැවෙන වේගය වැඩි. ඒ කියන්නේ අපි යොදන බලය වැඩි කරන්න මෙයාව භ්‍රමණය වන වේගය වැඩි වෙනවා. ඒකින්ද දරුවෝ අපි කියනවා මේකට බලපාන මෙයාව භ්‍රමණය වීම කෙරෙහි බලපාන දෙවැනි සාධකය තමයි බලයේ විශාලත්වය. එහෙමනම් දරුවෝ මෙයාව භ්‍රමණය වීම කියන ක්‍රියාවලියට බලපාන සාධක දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මෙන්න මේ විවර්තන ලක්ෂයේ සිට බලය යොදන තැනට තියෙන ලම්බක දුර කොච්චරක්ද? දෙවැනි සාධකය තමයි එම ස්ථානයෙන් කොච්චර බලයක් යොදනවද කියන එක. මෙන්න මේ සාධක දෙක මත තමයි මෙයාව භ්‍රමණය වන වේගය තීරණය වෙන්නේ. මෙන්න මේ භ්‍රමණය වන මෙයා කෙරෙහි බලපාන මෙන්න මේ සාධක දෙකේ ගුණිතයට අපි කියනවා බල ගූර්ණය කියලා. හරි. එහෙමනම් දරුවෝ මේකට කියන්නේ බල ගූර්ණය. හරි. බලන්නකො. එහෙනම් බල ගූර්ණයට අපිට සම්බන්ධයක් ලියන්න පුළුවන්. බල ගූර්ණය සමානයි බලන්න බල ගූර්ණය සමානයි බලයේ විශාලත්වය ගුණ කිරීම බලයේ ක්‍රියාරේඛාවේ සිට විවර්තන ලක්ෂයට ඇති ලම්බ දුර එහෙමනම් මට මේ බලගූර්ණය මේ විදිහටම ලියනවා බලගූර්ණය සමානයි බලයේ විශාලත්වය f විවර්තන ලක්ෂයේ ඉඳලා තියෙන ලම්බ දුර d. එහෙමනම් මට යුනිට් එකක් ගන්න පුළුවන් බලගූර්ණයට බලගූර්ණය භාගු සමානයි f ගුණ කිරීම d නේදරෝ. f කියන්නේ බලය මනින්නේ නිව්ටන්, d කියන්නේ දුර මනින්නේ මීටර්. ඒක කියනවා නිව්ටන් මීටර් කියලා. එහෙනම් බලගූර්ණයේ ඒකකය ගන්න පුළුවන් මේ විදිහට නිව්ටන් මීටර් කියන ඒකකය. හරි. ඊට පස්සේ 8 අශෝක පෙතියාගේ විද්‍යාත්මක නාමය නිවැරදිව දක්වා ඇත්තේ කුමන පිළිතුරෙහිද කියලා අහනවා. පුතේ අපි දන්නවා ජීවීන් නාමකරණයේදී නාමකරණයක් ඉදිරිපත් වෙනවා කැරෝලස් ලිනියස් කියන විද්‍යාඥයා විසින් ද්විපද නාමකරණය කියලා.
ඔය ද්විපද නාමකරණය මේ විවරණය ඇතුලේ ලියවෙන්න ඕනේ. ද්විපද නාමකරණයේ සියලුම සම්මතයන් ටික මේ විවරණය ඇතුලේ ලියවෙන්න ඕනේ. හරි බලමු. ද්විපද නාමකරණයේදී නාමය පද දෙකකින් සමන්විත වෙනවා. නාමයේ මුල් අකුර නාමයේ මුල් පදයට කිව්වා ඝන නාමය කියලා. නාමයේ මුල් පදයට කියන්නේ ඝන නාමය. දෙවනි පදයට කියනවා විශේෂණ නාමය. නාමයේ දෙවනි පදයට කියන්නේ මොකද්ද? විශේෂණ නාමය. මේ විදිහට නාමය ඝන නාමය සහ විශේෂණ නාමය කියලා කොටස් දෙකකින් සමන්විත වෙන නිසා මේකට කිව්වා ද්විපද නාමකරණය කියලා. මේ නාමකරණයට කිව්වේ ද්විපද නාමකරණය කියලා. ද්විපද නාමකරණයේදී ජීවියාගේ නම යොදනකොට යොදන්නේ ග්‍රීක හෝ ලතින් භාෂාවෙන්. ජීවියාගේ නම යොදන්නේ ග්‍රීක හෝ ලතින් භාෂාවෙන්. ඒ වගේම මේ නම ලියන්නේ ඉංග්‍රීසි රෝමන් අක්ෂර වලින්. ඒ වගේම විශේෂයෙන්ම දැන් මේ වගේ ප්‍රශ්නයකදී අපිට උත්තරය ගන්න සලකා බලන්න ඕනේ කරුණු. ද්විපද නාමකරණයේ සම්මතයන් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කීපයක් තියෙනවා. ඒකෙදී ලියවෙන්න ඕනේ ඉස්සෙල්ලාම ඝන නාමයේ මුල් අකුර ලියවෙන්න ඕනේ කැපිටල් වලින්. ඝන නාමයේ මුල් අකුර කැපිටල් වලින් ලියන්න ඕනේ. ඒ වගේම ඉතිරි අකුරු ඔක්කොම සිම්පල් වලින් ලියන්න ඕනේ. පළවෙනි අකුර කැපිටල් ඉතුරු ඔක්කොම සිම්පල් වලින් ලියවෙන්න ඕනේ. ඒ වගේම දෙවෙනි කතාව තමයි ද්විපද නාමකරණයේදී අපි මුද්‍රණය කරනවා නම් ඇල අකුරු වලින් මුද්‍රණය කරන්න ඕනේ. ඒ වගේම ඉටලික් ඇල අකුරු කියන ෆොන්ට් එක තමයි ඉටලික් කියන ෆොන්ට් එකෙන් මුද්‍රණය කරන්න ඕනේ. ඒ වගේම අපි මෙයාගේ නාමය අතින් ලියනවා නම් යටින් ඉරක් අඳින්න ඕනේ. අතින් ලිවීමේදී යටින් ඉරක් අඳින්න ඕනේ. එහෙනම් මෙන්න මේ තුන ප්‍රධාන වශයෙන් මතක තියාගත්තා නම් ප්‍රශ්නෙට උත්තරය ලේසියෙන්ම ගන්න පුළුවන්. හරි. ප්‍රශ්නාංක 1 බලමු. උත්තරාංක 1 වාට පේනවාද විශේෂණ නාමයේ පළවෙනි අකුරක් කැපිටල් වෙලා තියෙනවා. එහෙනම් පළවෙනි අකුරයි දෙවෙනි අකුරයි දෙකම පළවෙනි පදයේ පළවෙනි අකුරත් කැපිටල් දෙවෙනි පදයේ පළවෙනි අකුරත් කැපිටල්. එහෙම වෙන්න බෑ. ඝන නාමයේ පළවෙනි අකුර තමයි කැපිටල් තියෙන්නේ. ඊටු ඔක්කොම තියෙන්න ඕනේ සිම්පල් වෙන. හැබැයි මේකේ මැද්දෙත් ආයි කැපිටල් එකක් තියෙනවා. එහෙනම් පළවෙනි උත්තරේ එකෙන් අයින් කරන්න පුළුවන්. දෙවෙනි උත්තරේ කොහොමවත් කැපිටල් නෑ ඔක්කොම සිම්පල්. ඔක්කොම සිම්පල් වලින් තියෙන්නත් බෑ. ඔක්කොම සිම්පල් තිබ්බත් හරියි. ඊළඟට හතරවෙනි උත්තරේ නම් පළවෙනි අකුරත් කැපිටල් දෙවෙනි අකුර සිම්පල්. හරි. එහෙනම් පළවෙනි අකුර කැපිටල් ඊටු ඔක්කොම සිම්පල්. පළවෙනි සාධකය හරි. ඇල අකුරුන් මුද්‍රණය කරලා තියෙනවා. ඇල අකුරින් මුද්‍රණය කරලා තියෙනවා. එහෙනම් ඒකත් හරි. එහෙනම් මේ සාධක දෙකම සපුරනවා කියන්නේ උත්තරේ ගන්න වෙන්නේ උත්තරාංක 3. 9. අයනික බන්ධන සහ සහසංයුජ සම්බන්ධන සෑදීමේදී සහභාගී වන්නේ මූලද්‍රව්‍ය පරමාණු වල පුතේ බන්ධන හදනකොට අයනික බන්ධන කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරමින් හෝ ලබා ගනිමින් හැදෙන අයන එකතු වෙලා හැදෙන බන්ධන වලට කියනවා අයනික බන්ධන. ඉලෙක්ට්‍රෝන පිට කරලා හෝ ඉලෙක්ට්‍රෝන ලබාගෙන හැදෙන අයන එකතු වෙලා හැදෙන බන්ධන වලට කියනවා අයනික බන්ධන. එතකොට ඒකේ කතාවක් කියවුණා ඉලෙක්ට්‍රෝන පිට කරලා හෝ ලබාගෙන. එහෙනම් එතන ප්‍රධාන කතාව තමයි ඉලෙක්ට්‍රෝන එක්ක පිට කරනවා එක්ක ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඊළඟට එහෙම නැත්නම් සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන කියලා කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හදා ගන්න බන්ධන. ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හදා ගන්න බන්ධන. එහෙනම් අයනික බන්ධනයක් වුණත් සහසංයුජ බන්ධනයක් වුණත් මේ කතා දෙකටම සහභාගී වෙන ප්‍රධානම එක්කෙනා කවුද? ඉලෙක්ට්‍රෝන. එතකොට ඔයා දැන් මේකෙදී විවරණය ලියද්දී අයනික බන්ධන කියන්නේ මොනවද? සහසංයුජ බන්ධන කියන්නේ මොනවද කියලා පැහැදිලි කිරීමක් එක්ක ලියන්න ඕනේ. හරි.
ප්‍රශ්න අංක 10. ස්කන්ධය M වූ වස්තුවක් v ප්‍රවේගයකින් චලිත වීමේදී ගම්‍යතාව ප්‍රකාශ කළ හැක්කේ. දරුවෝ ගම්‍යතාව කියන සාධකයට ගම්‍යතාව කියලා කියන්නේ චලනය වන වස්තුවක් නැවැත්වීමට කෙතරම් අපහසුද යන්න පිළිබඳ මිනුමක්. ගම්‍යතාව කියලා කියන්නේ චලනය වන වස්තුවක් නැවැත්වීමට කෙතරම් අපහසුද යන්න පිළිබඳ මිනුමක් තමයි ගම්‍යතාව කියලා කියන්නේ. ගම්‍යතාව කෙරෙහි බලපාන සාධක දෙකක් තියෙනවා. ගම්‍යතාව කෙරෙහි බලපාන සාධක දෙකක් තියෙනවා. ගම්‍යතාව කෙරෙහි බලපාන පළවෙනි සාධකය තමයි ගම්‍යතාව කෙරෙහි බලපාන පළවෙනි සාධකය තමයි දරුවෝ ස්කන්ධය කියලා කියන්නේ. ගම්‍යතාව කෙරෙහි බලපාන දෙවෙනි සාධකය තමයි ප්‍රවේගය කියලා කියන්නේ. ගම්‍යතාවට බලපාන සාධක දෙකයි. එකක් ස්කන්ධය, අනික තමයි ප්‍රවේගය. අපි ගම්‍යතාව සංකේතවත් කරනවා මෙහෙම ලියන්න පුළුවන්. ගම්‍යතාව සමානයි ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. එමනම් ගම්‍යතාව P වලින් සංකේතවත් කරනවා, ස්කන්ධය M වලින් සංකේතවත් කරනවා, ප්‍රවේගය V වලින් සංකේතවත් කරනවා. එමනම් අපිට ලියන්න පුළුවන් ගම්‍යතාව සමානයි P සමානයි MV කියලා ලියා ගන්න පුළුවන්. එහෙනම් ඕකෙත් ඔය විදිහටම අහනවා ගම්‍යතාව කෙරෙහි බලපාන සාධක දෙක අසුරෙන් P සමානයි MV කියලා ගන්න පුළුවන්. හරි. ඊට ගම්‍යතාවය අනුව ඒ ටික ලියවෙන්න ඕනේ. මුල්වට ජීවීන් වර්ගීකරණය පිළිබඳ කතාවක් ඉදිරිපත් කරන්නේ ඇරිස්ටෝටල් කියන විද්‍යාඥයා විසින්. ඇරිස්ටෝටල් ඉදිරිපත් කරපු වර්ගීකරණයට පස්සේ නැවත මුල්වට සාර්ථක වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා කැරෝලස් ලිනියස් කියන විද්‍යාඥයා විසින්. කැරෝලස් ලිනියස් ඉදිරිපත් කරපු වර්ගීකරණයේදී එයා මේ ලෝකේ ඉන්න සමස්ත ජීවීන් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙනවා, කෘත්‍රිම සහ ස්වභාවික කියලා. ඊට පස්සේ නැවත වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා රොබර්ට් විටේකර් කියන විද්‍යාඥයා විසින්. රොබර්ට් විටේකර් ඉදිරිපත් කරපු වර්ගීකරණයේදී එයා මේ ලෝකේ ඉන්න සමස්ත ජීවීන්ව ප්‍රධාන වශයෙන්ම අධිරාජධානි පොදු පූර්වජයන් අධිරාජධානි 5කට බෙදෙනවා. රොබර්ට් විටේකර් සමස්ත ජීවීන් අධිරාජධානි 5කට බෙදෙනවා. මේ අධිරාජධානි 5න් පස්සේ කාල් වෝස් කියන විද්‍යාඥයා විසින් නැවත වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා. එයා ඉදිරිපත් කරපු වර්ගීකරණයේදී අධිරාජධානි 3කට සමස්ත ජීවීන්ව බෙදෙනවා. මේ අධිරාජධානි 3 තමයි දරුවෝ ආකියා, බැක්ටීරියා, එයුකැරියා කියන අධිරාජධානි. අධිරාජධානි 3යි ආකියා, බැක්ටීරියා, එයුකැරියා කියන අධිරාජධානි. ඊට පස්සේ මේ අධිරාජධානි 3 යටතේ ආකියා කාණ්ඩයට අයිති වෙන්නේ ප්‍රාග්න්‍යෂ්ටික දේවී. ප්‍රාග්න්‍යෂ්ටිකයි කියන්නේ සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැති කට්ටිය. ප්‍රාග්න්‍යෂ්ටික කියන්නේ සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැති කට්ටිය. එතකොට ආකියා අධිරාජධානියේ ඉන්නේ ප්‍රධාන වශයෙන්ම ආන්තික පරිසරවල ඉන්න කට්ටිය. ආකියා අධිරාජධානියේ ඉන්නේ කොහේ ඉන්න කට්ටියද? ආන්තික පරිසරවල ඉන්න කට්ටිය. ආකියා ඊළඟට බැක්ටීරියා. බැක්ටීරියා වලට අයිති වෙන්නේ ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන්. මේ ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් මේගොල්ලෝ ව්‍යාධි ජනකයන්, ලෙඩ රෝග හදන කට්ටිය කියලා සැලකනවා. ඊට පස්සේ ආකියා මේගොල්ලෝ ප්‍රතිජීවක වලට බැක්ටීරියා කාණ්ඩය ප්‍රතිජීවක වලට සංවේදී, ආකියා කාණ්ඩය ප්‍රතිජීවක වලට සංවේදී නැහැ. ඊළඟ කාණ්ඩය එව්කැරියා. මේ එව්කැරියා කාණ්ඩයට අයිති වෙන්නේ සාමාන්‍ය ශූන්‍යෂ්ටික ජීවීන්. එව්කැරියා කාණ්ඩය ප්‍රධාන වශයෙන් වර්ග 4කට බෙදෙනවා, රාජධානි 4කට බෙදෙනවා. ප්‍රොටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා කියලා. ඊට පස්සේ ප්‍රොටිස්ටා රාජධානිය නැවත වර්ගයකට ප්‍රොටිස්ටා කාණ්ඩයට අයිති වෙන ප්‍රධාන වශයෙන්ම ඇල්ගී කියන කාණ්ඩය. ඊට පස්සේ ෆන්ගයි කියන රාජධානියට අයිති වෙන්නේ දිලීර කියන කාණ්ඩය. ප්ලාන්ටේ වලට අයිති වෙන්නේ ශාක වර්ග දෙකකට බෙදෙනවා. පුෂ්ප හට ගැනීම හෝ නොගැනීම පදනම් කරගෙන සපුෂ්ප සහ අපුෂ්ප කියලා. ඊට පස්සේ අපුෂ්ප ශාක නැවත වර්ග දෙකකට බෙදෙනවා. බීජ හට ගන්නා, බීජ හට නොගන්නා කියලා.
ඒ වගේම සපුෂ්ප ශාක නැවත වර්ග දෙකකට බෙදෙනවා. ඒක බීජපත්‍රී, ද්විබීජපත්‍රී කියලා. ඊට පස්සේ අපි කතා කරනවා ඇනිමාලියා කාණ්ඩය. ඇනිමාලියා කාණ්ඩය නැවත වර්ග දෙකකට බෙදෙනවා පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් කියලා. පෘෂ්ඨවංශීන් කාණ්ඩ පහක් කතා කරනවා ෆිස්කේස්, ආවේස්, ඇම්ෆීබියා, රෙප්ටීලියා, මැමේලියා කියන කාණ්ඩ. අපෘෂ්ඨවංශී කාණ්ඩ කතා කරනවා ප්‍රධාන වශයෙන් නිඩාරියා, ඒගොල්ලන්ටම කියනවා සිලෙන්ට්‍රේටා, නිඩාරියා, ඇනලීඩා, මොලස්කා, ආත්‍රොපෝඩා, එකයි නොඩමේටා කියන කාණ්ඩ. මේ සමස්ත කතාව ඔයාගේ විවරණය ඇතුලේ ලියවෙන්න ඕනේ. හරි. ඊට පස්සේ බලන්න අධිරාජධානියක් නොවන්නේ පුතේ එහෙනම් මොකද්ද? ප්‍රොටිස්ටා කියන කාණ්ඩය. ප්‍රොටිස්ටා කියන කාණ්ඩය. හරි. 12. බලන්න 12 වෙනි ප්‍රශ්නේ. 12 වෙනි ප්‍රශ්නේ අහන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 283 නම් වූ A නම් මූලද්‍රව්‍යයක පරමාණුවක් සාධන අයනය මොකක්ද කියලා අහනවා. A කියන එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 283ලු. එතකොට පුතේ මෙයා 283 නේ. 283 කියලා කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියනවා කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන පරමාණු ක්‍රමාංකය 13යි. 283. ඒක 283 කියන්නේ ඉලෙක්ට්‍රෝන 13ක් තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන 13යි කියන්නේ ප්‍රෝටෝනක් 13යි. ප්‍රෝටෝන 13යි කියන්නේ පරමාණු ක්‍රමාංකයක් 13. එහෙනම් පරමාණු ක්‍රමාංකය 13. ප්‍රෝටෝනක් 13. ඉලෙක්ට්‍රෝනක් 13 නේ දරුවෝ. ඒකින්ද නේද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේ විදිහට 283 උනේ. මම මේ මෙතන තිබ්බ කතාව ආපස්සට ලියාගෙන ගියා. හරි. දැන් මෙයාගේ මේ බලන්න ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපණනේ. ධනාරෝපණ. ඒ කියන්නේ ප්‍රෝටෝන ධනාරෝපණ 13ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණ 13ක් තියෙනවා. එකම පරමාණුවේ ධනාරෝපණ 13යි ඍණාරෝපණ 13යි තියෙනකොට ධන 13ට ඍණ 13 සුළු වෙලා යනවා. එතකොට එතන කිසිම ආරෝපණයක් නැහැ. උදාසීන වෙනවා. හැබැයි පුතේ මෙයාගේ මෙන්න මේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8කට ඉන්න පුළුවන්. හැබැයි ඉන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන 3යි. ඒකින්ද මෙයාට මේක සම්පූර්ණ කරන්න තියෙන ලේසිම වැඩේ පිටින් 5ක් හොයලා ගෙනහලා දානවට වඩා ඉන්න 3 පිට කළා දාන එක මෙයාට ලේසි. එයා මොකද කරන්නේ? අන්තිම ශක්ති මට්ටමේ ඉන්න මෙන්න මේ ඉලෙක්ට්‍රෝන 3 පිට කළා දාන. ඉලෙක්ට්‍රෝන 3 පිට කළා දැම්මට පස්සේ එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හැදෙනවා 2-8 කියලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගාන 10ක් බවට පත් වෙනවා. එතකොට පුතේ ප්‍රෝටෝන ගාන 13යිමනේ. ඒක වෙනසක් නැහැ. ප්‍රෝටෝන 13යි ඉලෙක්ට්‍රෝන 10යි. පරමාණු ක්‍රමාංකයක් 13ම තමයි. වෙනසක් නැහැ. හරි. දරුවෝ දැන් බලන්න ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපණ 13යි. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණ 10යි. ධන 13යි ඍණ 10යි කියන්නේ පුතේ ආරෝපණය ධන 3යි. අන්න සමස්ත පරමාණුවට එනවා ධන 3ක ආරෝපණයක්. සමස්ත පරමාණුවට එනවා ධන 3ක ආරෝපණයක්. එහෙනම් මුළු පරමාණුවේම තියෙන්නේ ධන 3ක ආරෝපණයක්. උත්තරේ 4. 13. පෘෂ්ඨයක් මත නිශ්චලව ඇති වස්තුවක් පහත රූපයේ දැක්වේ. W යන වස්තුවේ බර නම් අපි දන්නවා ඕනෑම පෘෂ්ඨයක් මත වස්තුවක් තියෙනවා නම් ඒ ස්පර්ශ පෘෂ්ඨයෙන් වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පල්ලෙහාට යාගේ බර ක්‍රියාත්මක වෙනවා. එම ස්පර්ශ පෘෂ්ඨයෙන් යාව දරා ගැනීම සඳහා ඊට ප්‍රතිරෝධීව ක්‍රියා කරන බලයක් තියෙනවා R. ඊට ප්‍රතිරෝධීව ක්‍රියා කරන බලයට කියනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. යාර ප්‍රතිරෝධීව ක්‍රියා කරන බලයට කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. පල්ලෙහාට තියෙන බර W. අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි R කියලා කියන්නේ. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕනේ ආයේ මෙයාව තන්තුවකින් එල්ලලා තිබ්බනම් නූලකින් එල්ලලා තිබ්බනම් එයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පල්ලෙහාට බර තියෙනවා. ඒ වගේම තන්තුව මගින් ඉහළට ආතතිය තියෙනවා. තන්තුව මගින් ඉහළට ආතතිය ටෙන්ෂන් තියෙනවා. එහෙනම් තන්තුවකින් එල්ලලා තිබ්බනම් ඉහ ප්‍රතිරෝධීව ඇති වෙන්නේ ආතතිය. ස්පර්ශ පෘෂ්ඨයක තියලා තිබ්බනම් ප්‍රතිරෝධීව ඇති වෙන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. බලන්න එහෙනම් W යන වස්තුවේ බර නම් W කියන්නේ පල්ලෙහාට තියෙන බර. ඒ කියන්නේ බර කියන්නේ පුතේ පල්ලෙහාට වස්තුව මගින් ඇති කරන කෙනා යා ක්‍රියාව. ඒ ක්‍රියාව ඇති වෙන හින්දා නේද
බර පල්ලෙහාට තියෙන හින්දා නේද මෙයා මතින් උඩට බලයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ බර තමයි මූලික සිද්ධිය කරන්නේ. පල්ලෙහාට ඇති වෙන්නේ ක්‍රියාව. ඒ ක්‍රියාව හින්දා තමයි උඩට ඇති වෙන්නේ ප්‍රතික්‍රියාව. ඒ වගේම මෙතන බර තමයි මූලික සිද්ධිය වෙන්නේ ක්‍රියාව. එයා හින්දා තමයි ආතතිය ඇති වෙන්නේ ප්‍රතික්‍රියාව. ඔන්න ඔක මතක තියාගන්න ඕන. හරි. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. එහෙනම් W කියන්නේ ක්‍රියාව, P කියන්නේ ප්‍රතික්‍රියාවලු. නෑ W ක්‍රියාව හරි, P කියන්නේ ප්‍රතික්‍රියාව නෙමෙයි. P කියන්නේ ක්‍රියාව. හරි. R කියන්නේ ප්‍රතික්‍රියාව. හරි. එහෙනම් උත්තරේ දෙකනේ අපිට ගන්න පුළුවන් උත්තරේ 2. 14 විටමින් හා ಖನಿජ ලවණ පිළිබඳ සිසුන් දැක්වූ අදහස් කිහිපයක් පහත දැක්වේ. ಖನಿජ ලවණ ජීවීන්ගේ ජීවය පවත්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය වේ. ඔව් ಖනිජ ලවණ නැති වුණොත් අපි දන්නවා ජීවීන්ට බොහෝ රෝග ඇති වෙනවා. බොහෝ රෝග ඇතිවීමට හේතු වෙනවා කියලා අපි දන්නවා. එහෙනම් ජීවීන්ගේ ජීවය පවත්වා ගැනීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍යයි. ඒ වගේම B ಖනිජ හිඟවීමේ න්यूनතා ලක්ෂණ පෙන්වයි. ಖනිජ ලවණ හිඟවීම නිසා බොහෝ ජීවීන්ට මෙන්ම ශාකවලටද ඌනතා ලක්ෂණ පෙන්눔 කරනවා. ඒ වගේම විටමින් ජීවීන්ගේ නිරෝගී බව පවත්වා ගැනීමට හේතු වේ. ඔව් ජීවීන්ගේ නිරෝගී බව පවත්වා ගන්න විටමින් හේතු වෙනවා. එහෙනම් ඔය ABC කියන කරුණු තුනම හරි. ඒක නම් විශේෂ විවරණයක් ලියන්න දෙයක් නැහැ. 15 මූලද්‍රව්‍යයක් පිළිබඳ පහත දක්වා ඇති ප්‍රකාශ සලකන්න. ස්පටික රූපී ජලයේ අද්‍රාව්‍යයි. පුතේ ඔය කරුණු දෙකෙන්ම අපිට ලොකු සිද්ධියක් තේරුම් ගන්න බෑ. අපි තුන්වෙනි එක බලමු. වාතයේ දහනයේදී නිල් දැල්ලක් සහිතව දැවෙනවලු. කටුක ගන්ධයක් තියෙනවලු. පුතේ නිල් දැල්ලක් කටුක ගන්ධයක් කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ සල්ෆර්. එහෙනම් ඔය දහනය කරලා තියෙන අනිවාර්යෙන්ම සල්ෆර්. නිකමට හිතන්න මැග්නීසියම් දහනය කළා නම් එතනින් ඇති වෙන්නේ දීප්තිමත් සුදු පාට දැල්ලක් ඇති වෙලා එතනදී කුඩක් ඇති වෙනවා. එතන කුඩු වැනි ස්වභාවයක් ඇති වෙනවා. ඔයා උතනදී 15 වෙනි ප්‍රශ්නෙට කාබන්, සල්ෆර්, මැග්නීසියම් සහ සෝඩියම් ගැන සමස්ත විවරණයක් ලියවෙන්න ඕනේ. අච්චුපත කියවලා හොඳට, එහෙම නැත්නම් අපේ නෝට් එක කියවලා හොඳට ඒකට අදාළ විවරණයක් තනියම ලියන්න ඕනේ. හරි. 16 නිව්ටන් එකක් යන්නේ. පුතේ නිව්ටන් එක කියන අර්ථ දැක්වීම ගන්න වෙන්නේ අපිට නිව්ටන්ගේ දෙවන නියමයෙන් F = ma. අපි දන්නවා F කියන්නේ බලය, m කියන්නේ ස්කන්ධය, A කියන්නේ ත්වරණය. එතකොට දරුවෝ ස්කන්ධය මොනින්නේ කිලෝග්‍රෑම් වලින්නේ. කිලෝග්‍රෑම් 1 වැඩි කිරීම 1 ms ඍණ 2 කියලා ගත්තොත් අපිට උත්තරේ එනවා 1 වරක් 1 නිව්ටන් කියලා. දැන් නිව්ටන් එක හැදුනේ කිලෝග්‍රෑම් එකක් 1 ms ඍණ 2ක ත්වරණයකින් යවන්න ගිහිල්ලා නේද? මේ අය පාරක් බලන්න. බලය සමානයි ස්කන්ධය ගුණ කිරීම ත්වරණය. නිව්ටන්ගේ දෙවන නියමය. එතකොට දරුවෝ ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි, ත්වරණය 1 ms ඍණ 2යි. එතකොට එක් වරක් 1 ඔයාට එනවා උත්තරේ 1 නිව්ටන් කියලා. ඔයාගෙන් අහන්නේ නිව්ටන් එකක් ගැනනේ. හරි. එහෙනම් නිව්ටන් එක කියන එක ඔයාට ගන්න පුළුවන්. බලන්න. කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් 1 ms ඍණ 2ක ත්වරණයකින් ගමන් කිරීමට යෙදිය යුතු බලය නිව්ටන් 1යි. බලන්න මේ උත්තරේ කොහෙද තියෙන්නේ කියලා. ස්කන්ධය 1 ග්‍රෑම්ද? නෑ අපි මේකෙදී ග්‍රෑම් වලින් ස්කන්ධය මනින්නේ අනිවාර්යෙන්ම අයින්නේ කිලෝග්‍රෑම් වලින්. එහෙනම් පළවෙනි උත්තරේ කෙලින්ම අයින් කරන්න පුළුවන්. බලමු දෙවෙනි උත්තරේ. ස්කන්ධය 1 කිලෝග්‍රෑම් වූ වස්තුවකට 1 ms ඍණ 1ක ත්වරණයක්. පුතේ ත්වරණය ms ඍණ 1න් එනවද කීයටවත්? නෑ ත්වරණය එන්නේ කොහමද? මේ ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලයනේ. ප්‍රවේග වෙනස බෙදීම කාලය. පුතේ ප්‍රවේග වෙනස කියන්නේ ms ඍණ 1 කාලය s. ධනයක උඩට යද්දි ඍණ 1 වෙනවා ms ඍණ 2 විදිහට එන්නේ.
හරි. එහෙමනම් දරුවෝ MS ඍණ 1 එන්න විදිහක් නෑ. එහෙනම් ඔන්න එතන බලන්න ඔයා හදිස්සියට උත්තරේ ගහන්න පුළුවන් MS ඍණ 1ක ප්‍රවේගයක්. ප්‍රවේගයක් නෙමෙයි ත්වරණයක්. හරි. උත්තරේ බලමු තුන්වෙනි එක. 1 කිලෝග්‍රෑම් වූ වස්තුවකට 1 MS ඍණ 2ක ත්වරණයක් ලබා දීමට අවශ්‍ය බලය. උත්තරේ 3 1 MS ඍණ 2ක ත්වරණයක් ලබා දීමට අවශ්‍ය බලය. 17 ප්‍රශ්න අංක 17 ද්‍රව්‍ය ප්‍රමාණය ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා ඒකකය පුතේ මවුලය. ද්‍රව්‍ය ප්‍රමාණය ප්‍රකාශ කිරීමට භාවිතා වන ඒකකය තමයි මවුලය කියලා කියන්නේ. එහෙනම් උඩ කතා කරන්න යන්නේ පරමාණු ක්‍රමාංකය, ස්කන්ධ ක්‍රමාංකය ඒ ටික විස්තර කරන්න. පරමාණු ක්‍රමාංකය කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුවක තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව තමයි පරමාණු ක්‍රමාංකය කියන්නේ. පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ C612 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධය අරගෙන කොටස් 12කට කඩලා ගත්තාම එන එක කොටසක්. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩමෙන් ඒකට ඔයාලට ගන්න පුළුවන් විවරණය. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවේ සහ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව. එන උත්තරේ තමයි මවුලය. 18 සජීව පදාර්ථය අජීව පදාර්ථ වලින් වෙනස් වන්නේ ඒවායේ සෛලීය සංවිධානයක් ඇති බැවින්. සෛලීය සංවිධානයක් ඇති බැවින් සජීව පදාර්ථය අජීව පදාර්ථ වලින් වෙනස් වෙනවලු. හරි බලමු. වර්ධනය හා විකසනය වෙන බැවින් ඒකත් වෙනවා. හරි. ඊළඟට පෝෂණය ශ්වසනය බහිස්රාවය සිදුවන බැවින් ඔය ටිකත් ඔක්කොම වෙනවා. ඉහත දැක්වූ සියලු සජීවී ලක්ෂණ පෙන්눔 කරන බැවිනි. ඔව් ඉහත දැක්වූ සියලු සජීවී ලක්ෂණ පෙන්눔 කරන හින්දා තමයි සජීව පදාර්ථයක් සහ අජීව පදාර්ථයක් වෙනස් වෙන්නේ. හරි බලන්න. එහෙනම් ඕකේ ඔයා විවරණයට ලියන්න ඕනේ සෛලීය සංවිධානය යනු කුමක්ද? වර්ධනය හා විකසනය යනු කුමක්ද? පෝෂණය ශ්වසනය සහ බහිස්රාවය යනු කුමක්ද කියන හැම එකක්ම විස්තරාත්මකව ලියවිලා තියෙන්න ඕනේ. හරි. එතකොට වෙල්කම් පේපර් 4ට අදාළ විවරණය එතනින් අවසන් වෙනවා. ඔයාලට ඊළඟට වෙල්කම් පේපර් 5 සහ work from home papers ලැබෙයි වීඩියෝස් විදියට. මේවට අදාළ විවරණය ලියලා අවසන් කරන්න. හරි. එහෙනම් මේ පේපර් එක මෙතනින් අවසන්.